ඔයා පාසල් යන කෙනෙක් වුණත් තරුණ වුණත් ජීවිතයේ අන්තිම කාලේ හිටියත් රෑට නිින්ද යන්නේ නැතිව තනියම හිතන හැම මිනිස්සෙක්ටම එකම එක ප්‍රශ්නයක් තියෙනවා. මම මේ දඟලන්නේ ඇයි? මගේ ජීවිතේට ඇත්තටම මොනවද ඕනි? අපි හැමෝම දුවන්නේ එකම පාරක. හැබැයි අපි නොදන්නව වුණාට අපේ හදවත ඇතුලින් අපිට පියවර 5ක ලොකු ගමනක් යන්න අවශ්‍යයි. ඒක තමයි ජීවිතයේ සැබෑ රහස. මුලින්ම අපිට ඕනේ ජීවත් වෙන්න. බොන්න වතුර බිඳක්, බඩගින්නට බත්පතක්, නිදහසේ හුස්ම ගන්න වාතය. ඒක අපේ ශරීරයේ ඉල්ලීම. හැබැයි බඩ පිරුණට විතරක් මිනිස්සෙක් සතුටු වෙන්නේ නැහැ. ඊළඟට අපි හිත ඉල්ලන්නේ ආරක්ෂාව. මට හෙටක් තියයිද? මගේ සෞඛ්‍ය හොඳින් තියයිද? මට ජීවත් වෙන්න මූල්‍යමය ශක්තියක් තියයිද? මේක බියෙන් තොරව ජීවත් වෙන්න අපේ ආත්මය කරන ඉල්ලීමක්. කෑමයි සල්ලියයි තිබ්බ පලියට විතරක් මිනිහෙක් ජීවත් වෙන්නේ නැහැ. ඊළඟ පියවර තමයි ආදරය. අපිට ඕනේ අපේම කියලා කියන්න පුළුවන් පවුලක්, ළඟින් ඉන්න යාළුවෙක්, අපිව තේරුම් ගන්න සමාජයක්. තනිකම කියන්නේ මිනිහෙක්ව ඇතුලින් මරණ දෙයක්. ඒ ආදරය ලැබුණට පස්සේ හිත ඊළඟට හොයන්නේ ගෞරවය. තමන්ට තමන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් ආත්ම විශ්වාසයක්. අන් අය අපිව පිළිගන්නව දකින්න තියෙන ආශාව. මේක අහංකාරකම නෙවෙයි. මිනිසෙක් විදියට තමන්ගේ වටිනාකම දැනෙන්න ඕනකම. හැබැයි ජීවිතයේ උපරිම සතුට තියෙන්නේ මේ හැම දෙයකම උඩින් තියෙන අන්තිම පියවරේ. ඒ තමයි ස්වයං සත්‍යාපනය. ඒ කියන්නේ ඔයාට වෙන්න පුළුවන් උපරිම මිනිසයා සැබෑවටම සිද්ධ වෙන එක. ඔයාගේ ඇතුලේ තියෙන දක්ෂතාවය, ඔයාගේ සිහිනය කිසිම බාධාවකින් තොරව ලෝකයට මුදා හරින එක. එතනදී ඔයා කාත් එක්කවත් තරඟ කරන්නේ නැහැ. ඔයා තරඟ කරන්නේ ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. ඉතින් කෑම කන්න, සල්ලි හම්බ කරන්න විතරක් ජීවිතේ නාස්ති කරන්න එපා. පියවරින් පියවර ඔයාගේ වටිනාකම හඳුනා ගන්න. ඔයාට වෙන්න පුළුවන් උපරිම කෙනා වෙන්න. අද රැට ඇස් දෙක පියාගන්න කලින් හිතන්න. ඔයා අද ඉන්නේ ජීවිතේ කීවෙනි පියවරේද? පුළුවන් නම් පල්ලෙහායින් ලියලා යන්න. ජීවිතය දකින්න තව කෙනෙක්ට මේක ෂෙයා කරන්න.